සීමාවේ දිලිසීලා ඉනෙන්නේ සේනා හැමදෙන පරදාලා විකුකල සේනා මාරුතයේ ජයගෙන පාරදීසේ තිස්වේ නමුවී මාබිය කිසිසේ අනේ විශ්ව කඩපත ඇත්තමයි දැන් නම් මහ පුදුම හොරු ඉන්නේ මහදවාලෙත් කොල්ල කනවනේ ගත්ත කෙනාට නම් ඕකෙන් වැඩක් නැතුව ඇති මොකද්ද එතකොට ඔයා කියන්න හදන්නේ එක තැනකට වෙලා ඉන්න බැරිද මුටු මෙච්චර සතුටින් ඉන්නව මන් දැක්කමයි සෙල්ලම් කරපුද බය නැතුව ඉන්න හොරෙක් නෙවෙයි රාක්ෂයෙක් මෙතනට පැන්නත් මම බය නෑ අනේ මන්දා මෙතෙන්ට ආවනම් මිනිස්සුන්ට උදව් කරන්න කියලා කියෝනා ඇත්තටම මේ විශ්ව කඩපත කියන්නේ මොකද්ද චියෝනා ඔයාගේ ඇස් දෙක ඉස්සර අපේ කිරිමුත්තල ශැං රාජධානිය වෙළදාම් කරලා ඔය කැඩපත එයාලට අහම්බෙන් වගේ හම්බුන එකක්. ඉතින් ඒ කැඩපත හම්බුනාට පස්සේ අපේ හැම පරම්පරාවකම එක්කෙනෙක්ට දිව්‍ය ඇසක් ලැබෙනවා. දිව්‍ය ඇසක්? එතකොට දැන් ඒක ලැබිලා තියෙන්නේ ආටද? දිව්‍ය ඇසට සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැති දේවල් දකින්න පුළුවන්. මේකින්ද අපි ගොඩක් ප්‍රශ්න වලින් බේරුණා. ඒ තුසාවියෙන් මේ කැඩපත ගන්න හැදුවා. ඉතින් අපේ පවුලේ හැමෝටම නගරෙන් යන්න වුණා. ඒත් අන්තිමේදී ඒක අපෙන් හොරකම් කරා. කවදාවත් හදෙන්නේ නැහැ. හරි එහෙනම්. බත්ගුලියක්. දැක්ක නේද? නේෂා ශියෝනාව කොල්ලකව හොරුගෙන හෝඩුවක් හම්බුණා. මයිනේ ඉක්මනට අපි එතනට යමු. බයිබා ඒ ගොඩක් භයානකයි. ඇත්තම කිව්වොත් එහි යකෙක් ඉන්නවා. අපි දැක්ක මකුළු දැලක් ඇවිල්ලා මිනිස්සු දෙන්නෙක් ඇදන් යනවා. මකුළු දැලක්? හරි ඒ යා තමයි. ඔය සිද්ධිය කිට්සින් කන්දේ කළු කුළුණු වනාන්තරයේදී තමයි දැක්කේ. අපි දැන් විස්තරේ කිව්වනේ. ඉතුරු ටික ඔයාලට බාරයි. ඔව් ඔයාලම බලාගන්න. එහෙනම් අපි යනවා. මහලොකු චාන්ඩි මකුළු දැලක් දැක්කහම පනබය ගැහෙනවා. කියන්නේ කවුරු හරි බොඩාවෝල් සෙල්ලම් කරනවා වගේ. මං එයාව ඉතුරු කරන්නේ කෝ ඔයාලා කියපු විදිහේ කිසිම හොඩුවක් නැහනේ. අර අපු දෙන්න බොරුවක් කිව්ව වෙන්න බෑ නේද? එයාලා බයේ හිටියේ. මුටු එයාලට හීරීමක්වත් කරේ නෑ. ඇත්ත තමයි කියන්න නැත්තේ. අපි බෙදිලා යමු. හැමෝම හොඳට බලන්න. අපි ඉස්සරලම විවේකයක් අරන් ඉමුද?
මේ වතුරයි නිල් කැටේ වගේ තියෙනව නේද? මකර රජතුමා ඉන්නකං අපිට හිතේ හැටිට මිනිස්සුත් එක විනෝද වෙන්න පුළුවන්. අපි දෙන්න යක්ෂය වුණාට පස්සේ බලමු කවුද අපි දෙන්නත් එක හැප්පෙන්න එන්නේ කියලා. ඔයාලා hina වුණා වැඩි වගේ නේද? නේසා අපෝ ඔයාලා දෙන්නද? වස්තුව කොල්ල කෑවෙත් ඔයාලා. නෑ අපි නෙවෙයි කරේ. අයියේ අපි දුවමුද? මෙයා නිකම්ම නිකන් ළමයෙක්නේ. තමුන් මොකටද කියන බය වෙන්නේ? මකර රජතුමා දුන්න තෑග්ග මතකයිද? ඒක නේනම්. ඒයි බට්ටා. අද අපි තමුන්ට පෙන්නන්නම් අපේ ශක්තිය කොච්චරද කියලා. ඒ කාටද තමුන් බට්ට කිව්වේ? ඔයාට තමයි ඉතින්. ඔය ආයුධය මොකක් වුණත් මගෙන් බේරෙන්න බෑ. මහා හිතුව කර ළමෙක්. ව්‍යාඝ්‍ර බලය. මකර රජතුමා අපිට තිබු බාන්නේ නම් ඇත්තටම නියමයි නේද? මල්ලියේ ඔය කඩුව හදලා තියෙන ජලදෙවියන්ගේ මායා අනුරෝකින් කියලායි කියන්නේ. ඒකෙන් ඕන තැනක ඉන්න කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්. ඒෂා! මේ මිනිස්සුම තමයි මාව නරක ඉස්සා කරගත්තේ. අද එහෙනම් දෙකෙන් එක විසඳගමු. ව්‍යාඝ්‍ර බලය! නේෂා! මොටෝ! නේෂා! නේෂට කොහොමද බලන්න? නේෂ ඇස් දෙක අරින්න. නේෂ නැගිට්ටා. එයා නැගිට්ටා. මගේ ඇඟ බොරුවට රඟපාන විතරයි දන්නේ. ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වුණාට මට මගේ ඇඟ හොල්ලන්න විදිහක් නෑනේ. බය නැතුව ඉන්න. ඉතුරු හරිය මම බලා ගන්නම්. මල්ලියේ ඉක්මන් කරලා සහන පටන් ගන්න. ඒගොල්ලන් අතු කාලා දාමු. අහන්න. මේ වැඩේ මට දෙන්න. පරිස්සමෙන්. නේෂට දිනන්න පුළුවන් වේද? මං හිතුවේ නෑ වැටුණු පාරට ආයෙමත් නැගිටී කියලා. ඔය මොට්ට පීයෙන්ද මව පරද්දන්න හදන්නේ? තව සැරයක් එහෙනම් උත්සාහ කරලා බලමු. හරි අපි බලමු. මොනවා? ඒ ළමයා නම් පුදුම මෝඩෙක් තමයි. යක්ෂයෙක් සටන් කරන්න ආවත් ඕක මැද්දට ගියා කියන්නේ ඉතින් අලු වෙලා තමයි නවතින්නේ. යක්ෂයෙක් නෙවෙයි හවුරුණත් වැඩක් නෑ. මෙතනින් යනවලා. මොනවා? කොහොමද තමුන් මගේ ආයුධය විනාශ කරේ? ඉන්න අයියේ මං යාළුවා බලා ගන්නම්. ව්‍යාඝ්‍ර බලය! කිව්වම යනවා යන්න. මේ කැඩිච්ච යකඩ කෑලි තරම් යන්න. ඔයාලට බෑ අපේ චෙන්ටෙන් පාස් රාජ්‍ය විනාශ කරන්න. මාව කිසිම විදියකට පරාද කරන්න බෑ. අනේ නේෂා අපිට සමා වෙන්න. මේවා අපිට ඕන දේවල් නෙවෙයි. ඇත්තටම මේ අපි ගන්න සේරම මකර රජතුමාටයි දෙන්නේ. නේෂා අපි පෙට්ටගම ඇරලා බැලුවා. ඒක මොකුත් නැහැ. කියනවා විශ්ව කැඩපත කොහෙද ඇංගුවේ? විශ්ව කැඩපත? මොන විශ්ව කැඩපතක්ද? කියනවද නැද්ද? අපි දන්නේ නෑ විශ්ව කැඩපතක් ගැන. ඇත්තමයි. ඉන්න මකුළු දෙව
හාමුදුරුවකට එයා තමයි ඔන්න ඕකත් අරගන්න ඇත්තේ. මකුළු දෙවගන එයා තමයි මක රජතුමාට වස්තුව හොයලා දෙන්න උදව් කරන්නේ. අපි ගෙනියනවත් එයයි ගන්නේ. එයා ඉන්නේ කඳුකරේ මකුළු ගුහාවේ. ඉක්මනට ගියොත් අල්ලගන්න පුළුවන්. අපි ඔය කිසි දෙයකට සම්බන්ධ නැහැ. මට නිකමටවත් හිතුන්නේ නෑනේ. අවුරුදු ගානක්ම මේ විශ්ව කැඩපත මිනිස්සුගේ අතේ තියෙන්නේ නැත්තේ කියලා. කෑ නොගා ඉන්නවා. ගෙයින් ඉස්සරහා මුර කරනවා. ඉන්න අපි ටිකක් ඉඳලා යමු. බැහැ. ඉක්මනට කොහොම හරි මේක බොඩාව වලට ගෙනියන්න ඕනේ. නේෂට උදව් කරන්න ඕනේ. හරි. පාර ඉවරයිනේ. ඒ කියන්නේ අලපිව රැවට්ටුවා නේද? මං යාලව ඉතුරු කරන්නේ. ඔන්න බලාගෙන. ඉක්මන් කළ මෙයාව ආරක්ෂා කරන්න. මකුළු දෙවගෙනගේ ගුහාව තියෙන වැත්ත කන්න මුද. හරි. කියනවා ඇයි ඔයා රජතුමත් එක්ක කුමන්ත්‍රණ කරන්නේ? මේ අහන්න. ස්වර්ගයේ යක්ෂයා කියන දේවල් අහගෙන හිටියොත් තමයි අපිටත් වාසියක් ලැබෙන්නේ. ඔය යක්ෂයයි රජතුමයි අපිව අල්ලේ නටවන එක කරන්නේ. නටවනවා? ඉතින් මොකද ප්‍රශ්නේ? ඒ දෙන්න කොච්චර බලවත් දෙන්නේද කියලා ඔයා දන්නේ නැද්ද? එයාලගෙන් අපිට පොඩි පොඩි උදව් එහෙමත් තියේ. විකාරද? එයාලව විශ්වාස කරනවද? එදා අපිට පන්න ගහද්දි කොහෙද එයාලා හිටියේ? ඔයා හැමදාම මේක ඇතුළේ රිංගාගෙනද කල්පනාව? ඔයාට අමරණීය වෙන්න කිසිම උවමනාවක් නැද්ද? ඔයා ලොකු හේන ගොඩක්ම වාගෙන ඉන්නේ. කරන දේ පරිස්සමෙන්. මේ අහන්න. අපි පොඩි කාලේ ඉඳන් හැදුන එකට. ඔයාට මං කියන එක වචනයක්වත් විශ්වාස නැද්ද? මේ වෙලාවේ මට විශ්වාස මගේ පිහිතලේ විතරයි. අයියේ. බලාගෙන. ඔයාට පුළුවන් නේෂා. හරිම සීතලයි. ප්‍රශ්නයක් නෑ. ඔයාලා මෙතන ඉන්න. මං ගිහිල්ලා බලන්න මොකක්ද එතන ප්‍රශ්නේ කියලා. මොටෝ අපි තියයික යමු. යමු. මේ බලන්න. බලාගෙන. පුදුම මකුළු දෙවගනක් තමයි. කවුද මිනිස්සු කට්ටන්නේ ඇවිල්ලා? මොනවා? මිනිස්සු මෙහෙට ඇවිල්ලා? ඔන්න එනම්. හරි. නියමයි. ඔහොමම එන්නකෝ. ඇතුල් වෙන්න තියෙන දකුණේ. ශිවෝනා, ඔයාගේ ඇස් දෙක තමයි ඇස් දෙක. ඒ සේරම විශ්ව කැඩපතේ බලේ හින්දා. බය වෙන්න එපා. ඔයා කිව්ව විශ්ව කැඩපත අපි කොහොම හරි අරන් එනවා. ඉන්න. ඔයාලට මොන හරි දෙයක් ඇහුණද?
ෂා මුටු ඒක නම් නියමයි. මෙහාට එනවා. මේ ළමයා නම් අකුළු දෙවකට එළියට එනවා. ඔයා එළියට ආවේ නැත්තම් මං ඔයාගේ ගුහාව පුපුරවනවා. හරිම ලස්සනයි. ඇත්තටම වැඩේ නියමයි. ඔයාටද මකුළු දෙවගෙන කියන්නේ? බලන්නකෝ ඔය අමාව අඳුරන්නේවත් නෑ. මං කොච්චරනම් කරදර කරලා තියෙනවද? ඔයා කවුරුනත් වැඩක් නෑ. විශ්ව කැඩපත කොහෙද? විශ්ව කැඩපත කිව්වේ මේකටද? අන්න විශ්ව කැඩපත. ඔව් ඕක තමයි. මෙහාට දෙනවා. හැදියාවක් ගෑවිලාවත් නැති ළමයෙක්. නේෂා ඔයාගේ පිටිපස්ස බලාගෙන. කටනම් වැඩි. මොනවා වුණත් නරකමනේ. මගේ යාළුවන්ට කරදර කරන්න එපා. මම යුවත් එක සටන් කරන්නේ. මෙච්චර හරියක් වෙලාත් තමුන්ගේ කටනම් අඩු වෙලා නෑ. දැන් බලා ගන්න. නේෂා පුදුම වදයක්. එහෙනම් මගේ මකුළු දැලේ රස බලම ඉන්න. මොටෝ ඕක නවත්තනවා. දැන් මගේ වාරේ. නේෂාගේ මායාවලල්ලේ බලය කොහොමද බලනවා? වැඩේ හරි. තමුන් නේද? වතුරෙන්වත් ගින්නෙන්වත් විනාශ කරන්න බෑ කියන දිව්‍ය ආත්මය මෙහෙට එයි කියලා හිතුවේවත් නෑ. මං තමයි ආව බේරගෙන ආයි උපතියක් දෙන්න කියලා තුන්වෙනි කුමාරයාට බාර කළේ. පව් ඉතින් දැන් මොනවා කරන්නද? අහස් මොකුළු විස. මගේ විසිට තමුන්ගේ දිව්‍ය ශරීරය රොත්තු දෙයිද බලන්න මං හරි ආසාවෙන් ඉන්නේ. නේෂා! ගෝඩයා! තමුන් මහ වදකාරයෙක්. මොටෝ! නේෂා සියෝනව හොදට බලාගන්න. මංගයාලගේ ආමේ කොහාට? ඔය හොඳට සටන් කරනවා. ඔයත් එහෙමයි. ඒ කොහොමද උනේ? එයා මරුපෙකේ පලිය මං වාගෙන් ගන්නවමයි.
ඒ අප නවත්තන්න බෑනේ. මුටු හැමදාම අපේ හිත ඇතුලේ ජීවත් වෙයි. නේෂා. ඇයි මොකද? ඕක පැත්තකින් තියන්න. මුටු දැක්කොත් දුක හිතේ. නේෂා. ඔයත් පරිස්සමින් වැඩ කරන්න.